සමහර කතා කළා අවසන් කළා අනුස්සතිය ධර්ම 6. ඒකේ අනුස්සතිය ධර්ම 6 අනුස්සතානුස්සතිය කියලා අවසානයේ අපි කියපාරක් කරගන්නවා. අද කියන්නේ අනුස්සති ස්ථාන 6ක්. අනුස්සති ස්ථාන 6ක්. අනුස්සති ස්ථාන කියන්නේ ඒ සමාධි හිත සිහියේ යමක් සිහිවීම සඳහා සමාධි යහපත සඳහා යමක් සිහිවීමට සිහිතන තැනට තමයි සිහිවීමේ තැන තමයි ස්ථානය කියලා කියන්නේ. ඒකේ ස්ථාන 6ක් තියෙනවා. ඒ ස්ථාන 6 අනුස්සති වශයෙන් බුද්ධ ධම්ම සංඝ. ඊළඟට සීල සාද දේවතා. කියලා ඔය අනුස්සති 6ක් බෞද්ධයෝ විශේෂයෙන්ම ඔය අනුස්සති ධර්ම ගැන විශේෂ යොමු වීමක් තියෙනවා. නමුත් මේ අනුස්සති කියන්නේ ජීවිතයේ යම් ප්‍රයෝජනයක් දෙන්න සඳහා ඒ ක්‍රමානුකූලව තමාගේ ජීවිතයට මෙන්න මේ ආකාරයෙන් මේවා සිදු කරනකොට මෙන්න මේ ප්‍රයෝජනෙ මට ලැබෙන එක ඒකාන්තයි මේක වෙනස් වෙන්නේ නැහැ කියලා සමාජතන අර්ථයෙන් තොරව ඒ කියන්නේ වැටීමක් පිළිගැනීමක් ඇති වෙන තැනට ඕනගේ බෞද්ධ කටයුතු ආධුනික කටයුතු සියල්ලම කරේ මොනවාන් කළා ඒක එහෙම වෙනවා කියවම ඒක අර කුංචි ළමයි වැඩක් ඒක කුංචි ළමයි නම් ඒ විදිහට ජීවනයේ කරන්නවක් නැහැ නොත මොනින් විශ්වවිද්‍යාලයේ ඒ මොන නිවලා සමාජ යහපතක් වෙන දෙයක ළමක් කරනවා නම් එයා කරන වෙලාවෙම එයාට තේරෙන්න ඕන මේ විදිහ කරනකොට ඔක වෙනවා එන්න ඕන මේ හේතු නිසා ඒ හේතු යා දකින්න ඒකවල තමයි යාගේ සාර්ථකත්වය ඇති ඒක දැන් මෙතන අරමින්ම බුද්ධානුස්සතිය වෙන බුද්ධානුස්සතිය කියවහම අපි හිතන්නේ බොහෝ විට පුරුදු බුදුහාමුදුරුවෝ ගැන සිහිකරනවා. ඒකයි අපි මුල් බැලුවේ. බුදුහාමුදුරුවෝ ගැන අපි මතක් කරමු, සිහි කරමු, අමතක නොකර. බුදුහාමුදුරුවෝ කියලා කෙනෙක් යෝගියා. බුදුහාමුදුරුවෝ හරිම හොඳයි. හරිම බණ දේශනා කරලා ඉවත්ෙන්නේ. බුදුහාමුදුරුවෝ අමතක නොකර උන්වහන්සේගේ ජීවිතයේ පිළිච්ච උන්වහන්සේගේ ගුණ දුන්න කරුණික අපි මෙන්න මේක උන්වහන්සේ ළඟ තිබුණා මෙන්න මේක තිබුණා කියලා ඉතින් මේ දේවල් උන්වහන්සේ දාලා තිබුණේ කියලා ඉතින් තමයි අපි බෞද්ධ පුරුදෙලා. ඒකට අපි දන්නවා උන්වහන්සේ ළඟ මොකද තිබුණා අපිට ඇත්ත වැඩක් නැති බව. උන්වහන්සේ අපිට යමක් දුන්නා නම් ඒ දුන්නේ අපි ගන්න පුළුවන් සමර්ථය වුණා නම් අන්නේ ඉස්සරහට අපිට වැඩක්. අනිත් මොනම දෙයකින්වත් අපිට වැඩක් වෙන්න දෙයක් නැහැ. එමේ හේතුව. ඒකට දැන් මෙතන බුද්ධානුස්සතිය කියන්නේ බුද්ධිය පිළිබඳව සිහිපත් කරන ආකාරය. බුදුහාමුදුරුවෝ යන නම සිදුවත් කුමරු හලිනීමට හේතුනේ මේ කියන බුද්ධිය ඒ තමයි අතුල සකස් වුණාට පස්සේ ඒ සකස් වීම නිසා වෙන කමකින් හඳුන්වන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. පුරුදු ලෝකේ කිසිම නමක් උන්වහන්සේට ගැලපුණේ නැහැ. ඒ මොකද අර බුද්ධිය හාත්පස. දැන් දෙවි කෙනෙකුට ජීවිතයේ දාන නමක් බුදුහාමුදුරුවෝ දානවා. ඒ මොකද උන්වහන්සේ ළඟ ඒ දේවත්වයේ ගන්න ටිකක් උන්වහන්සේ ළඟ නැහැ. ධම්මදින රාජ්‍යයේ ඔක්කොම නමක් උන්වහන්සේට ගැලපෙන්නේ නැහැ. ධම්මවිත ඒ ධම්ම දේවවිත උන්වහන්සේ ළඟ නැහැ. ඒක එහා. තවද බිනිතක කාරින් නම දාන්න. ඒ මොකද
නිමිත්තටයි ආකුතියෝ නාමයේ ප්‍රතිඥා. කලිතා අපිට නිකම්ම ඉරායාසයෙන් දෙනවා. උන්වහන්සේට තමන්වහන්සේ සකස් කරගත්ත අමුතු චිත්ත ශක්තියම නම් කරලා තියෙනවා. ඒකට ඒක තමයි බුද්ධ කියලා කියන්නේ. ඒකට මේ බුද්ධ යන පස්සේ නිස්සවිච්ච චිත්තක දුකති සුගති කියන දෙකම නෑ. දුකතියක් නැහැ, සුගතියක් නැහැ. ඒ දුකති සුගති නැහැ කියන්නේ දුකතියට යන ශක්තියක් නැහැ, සුගතියට යන ශක්තියක්. ඒ කියනවා ඒ පිටාතුනේ ලෝක සම්බන්ධය සම්පූර්ණයෙන්ම නැතිලා. කොහොමද ලෝකට සම්බන්ධයක් ගන්නවා නම් ඒ පුරුදු මට්ටම විදක්කරි කියලා කියනවා. පුරුදු මට්ටම කියන්නේ විකක්කරි මේකදටි කියනවා. ඒ සම්පූර්ණයෙන්ම විසුණාට පස්සේ මේ මොනම දැනගතවත් වැඩ ගන්න කියන්නේ සම්බන්ධ වෙන්න බෑ. මොකද මේකත් වෙන නිසා. අනේ ඒකට අපි බෞද්ධයෝ වශයෙන් ගන්නවා. කියන්නේ ඒ බුද්ධිමත් සත්‍ය කරා. ඒක මෙහෙයවීමට අපි ලෑස්තින නම් දෙන්නා අපිට බෞද්ධයෝ කියන නම අපි බාරගත්තා. අපි ඒක හොයාගෙනයි දැන් මේ වැඩ කරන්නේ. ඒකට බුද්ධිය තුල තියෙන බුද්ධිමත්කම සකස් වුණාට පස්සේ ඒකේ පෞද්ගලික ස්වરૂපය මොකක්ද? ලෝකේ යම් කිසි පුද්ගලෙ කොයිතන හරි ලබන ජීවිතය මොකෝසේ බුද්ධිය හදනට පස්සේ ලැබෙන්නේ නැහැ. ඒ දැන් අපිට මනුෂ්‍යයන්ට ඉන්දන ස්වરૂපයක් තියෙනවා. එදිවරුන්ට ඉන්දන ස්වરૂපයක් තියෙනවා. ධර්ම ජීවරුන්ට ඉන්දන ස්වરૂපයක්. ඒ එක නිමිතයක්වත් ඒ බුද්ධිය සකස් වෙනවා. කියන්නේ තහත් හොයවා, පතිවිදි හොයවා, සම්මා සම්බුද්ධ හොයවා. ඒ බුද්ධිය සකස් කරනාට පස්සේ සම්පූර්ණයෙන්ම විඳන ස්වરૂපේ වෙනස් වෙලා යනවා. ඒ විඳීමට උපකාර වෙන සම්බන්ධතාවල මේ වෙනස තියෙන එකයි අර විඳනේ වෙනස් වෙන්නේ. ඒ විදිහට සත්‍යය බලාපොරොත්තු වෙන බුද්ධිය. ඒ බුද්ධියේ ලක්ෂණ දැනගෙන ඒ බුද්ධියට විද්‍යා සකස් කරන ලක්ෂණ ටික අමාරුයි ජීවිතේ තුල නිර්මාණය කරගන්න. සකස් කරගන්න. එයා විසින් යම් උත්සාහයක් දරන්නේ ඒ පිළිබඳ අන්නේ උත්සාහය ඒ පිළිබඳ සමාජික යොමු කර ගැනීමයි ඒකට ක්‍රියාත්මක. ඒ ක්‍රියා පරිආකාරයෙන් වරද්දන්න කියීමයි නියමයි. ඔක්කොම එකාදිස්සාම තමයි අනුස්සති කියන නමට සිහි කරනවා කියන දෙකල තියෙන්නේ ඒ කාරණා තුන එක්කයි. එතකොට සතිය කියලා මේ අනුස්සති කියලා කියලා පද දෙකක් තියෙනවා. සතිය කියන්නේ නම් මේ මොකක්ද? මේ කියන කාරණා විද්‍යාවට කාරණා සමානයේ සිටුනි අපි සිටුනි මාතෘ මේ සිටුතර ජීවන කියන දැලමි ඒ එදෙන දේවල් සහවු කිරීමට පක්ෂමය කරන්නේ මේ උපක්‍රමයේ සාර්ථක වෙනවා කියන බලය. ඉන්න අවස්ථාව තමයි සතිය. ඒකට අපි ජීවිත මට්ටම් වල ඇතුළත සතියේ වර්ධනය ඇතිවෙන මේ අවස්ථාවේදී ඒක බලන්න පුළුවන්නවා. ඊළඟට යන්තම් විග්‍රහ කරගන්න පුළුවන්නවා. ඊළඟට විග්‍රහ කරලා පිළිසිපස්සේ ජීවිතයට ඇඳගන්න යොදන උපක්‍රම හදියනවාද කියලා බලන්න පුළුවන්. ඒකට සතියේ කියන එක අවස්ථා තුනක්. එදින සකස් වෙන්න ඕන. දැන් මුල් අවස්ථාවේ කවුරුත් කරන්නේ සිත දුක බලන්නේ. සිත දුක බලන්නේ පුද්ගලයාට ඒ සිතේ ඇතිවෙනා වූ හොඳ ධර්මයන් ආවේ කොහොමද කියලා බලන්න
Ya, kalau juga juga. Tadi itu pohon dah, ini pohon dah. Barang ada jenis itu. Jadi itu pada dasar ini ini pada hari anda awal itu orang. Adi, orang itu barang itu. Ini kan betul. Semua awal ada semua yang betul. Ini itu nanti nak. Sama itu pasal jadi. ඒක සාර්ථකක නැද්ද? කොයිතරම් දුරට මේ මගේ උත්සාහය සාර්ථක වෙලාද මේ සිත ඇතුලේ කියලා බලන්න දෙයක් තමයි. අන්න එතන ඉඳලා ජීවිතේ කෙනෙක් සම්පූර්ණ ජලගනිය ඒ කියන්නේ අස්තුතිකින් ජලගනිය යන්නේ. අර මුල් අවස්ථාවේ නිකම් කුරුතු ගන්නවා විතරයි. ඒක දෙවෙනි අවස්ථාවේ නිකම් අහින්නවාගේ තත්ත්වයක් ඇති වෙනවා. තුන්වෙනි අවස්ථාවේ තමයි අත්දැකීම් කලෝලයන්ගේ පුළුවන් කරගන්න. එක පාරට වස්තු ගණන් දැක්කේ නරකයි ඒක අවදාසම් වෙන්නේ නැහැ. ඒ දැන් වටහාදී කියන්නේ ඔය සතියේ කියන වටින දැරිදි කොටස් ටිකයි. උදාහරණයක් දෙන්න දැන් මොනවද කියමු. yang kita waktu berdua kami nak jadi mereka perlu berdua kira ada nanti ini nak kata dia ada lagi ini pemuda kamu tu boleh company nak modal jenis ada itu kami tak kita jadi berdua kira kalau tidak ada ini nak kata hari kalau ini itu kan nama mata orang tu kan mata saya ini jadi jalan datang di kenal dan di ada yang dia lagi sama yang keadaan itu kalau hari dia karena macam ya dia ada apa ada yang dia kan saya jadi mana ඒකෙන්ම උදාහරණයක් ගන්න. ඔන්න අපි කියමු පිටට ජීවිත සිතක් පාල. ඒක මුල් අවස්ථාවේදී අපි මේක කියලා සත්‍යන කියනවා ජීවිතයට අනුව මුහුත් උඩට. ඒ මුල් අවස්ථාවේ කරන්නේ ඒක තමයි. ඒකට එහෙම ඉඳලා ඊළඟට දාන තවත් පුළුවන් කාර්යයක් තියෙනවා. ඒ ජීවිතයේ ඉන්නේ මොකක්ද? එතකොට තමයි වෙනවා යම් යම් කෙනෙක් විගන්න කැමති නැති නිසායි ඒ දේවල් කියන්න පිළිගන්න කැමති නිසා ඒ ජීවිතේ ඒවත් මේ කෝක මම අපිට විගන්න දැක්වුවොත් ජීවිතේ එන්නේ ඒකට මෙතන දැකම මම නිමිතියට දැකන අවස්ථාව වල විමුක්ත වෙන අවස්ථාවල මේ ජීවිතේ ඒකට ජීවිතේ නොයෙක් මානසික බලයුත්තේ කුමන දෙයක් කරවත් ගැටුමක් නැතුව ඒ දේවල් පිළිගවස්තාව හැටියට පිළිගන්න තමයි. නැදෙන්නේ. මේක තුන්වෙනි අවස්ථාවේදී යා කරන්නේ මොකද්ද? ඉරිදිනේ ජීවිතයට ආපුවාම මෙයාර ගැටිච්චේක හොයලා ඒ ගැටිච්චේක සමාධියෙන් අයින් වෙන්නේ ඒ පිළිබඳව මෛත්‍රිය වඩා මෛත්‍රිය ඒකේ විද්‍යෝපස්සේ ඒක කර්මද අන්න තුන්වෙනි අවස්ථාව තමයි සාහින්ද විද්‍යාව කියන්නේ. ඒක තේරෙනවා. කොහොමද අපිට? ඊළඟට ඒ කතිය අපි දුරන්නේ බුද්ධිය දිනු කරගන්නට අද අංග ටිකක් තියෙනවා. බුද්ධියට අය අංග තියෙනවා. يعني පොලිසියක් හදන්න ඒකට උවමනා කරන ආම්පන්නයක් තියෙනවා. අරක්යක් හදන්න ඒකට උවමනා කරන දේවල් වලින් ඒක තමයි කරක් තියෙන්නේ. ඒ විදිහට බුද්ධිය සම්පූර්ණයෙන් අදුනත් සාමපත්‍යම් පිළිච්ඡ ගතියින් විස්තර බුද්ධියක් හදන්නේ
කාරණා 9ක් එතෙන්ද යෙදෙනවා. ඒ කාරණා 9 මූලික වෙන්නේ කියන්නේම අත්වාරණය වෙන්නේ මේ අරහත් කියන සුත්‍ය ප්‍රවෘත්ති. අරහත් කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම බුද්ධිය කියලා කියන්නේ අපේ ළඟ බුද්ධියක් නැහැ කියලා බුද්ධියක් නැති බුද්ධියේ පිටලගෙන අවාසනාවන්ත අත්වාදිකම් ලැබෙන්නේ අපේ ළඟ තියෙනවා අහුවෙන හැම එකක් එක්කම දැනීම. හැම එකක් එක්කම තියෙනවා බදාර. අල්ලා. දැන් මේ කටයුතුම කියන්නේ. ඒ මොකක්ද හැම වෙලේම අපි කන දැනෙන ඇසට පේන මොකක්ද කියන්නේ නාසයට මේ ඔක්කොම ඒකක්වත් අත්තරයි. ඒකත් අත්හරින්න අපිට පුළුවන් කමක් නැහැ. ඒ මොකද අපේ ළඟ තියෙන ශක්තිය. ඒ කියන්නේ කාම ශක්තිය කියන්නේ. කාම දෙවිතා පිටත යමක් එනකොට මොකක් හරි කමක් නැහැ. ඒ විලා තමයි. දැන් දුනියාවේ කවුරු දන්නවා අකමැති සම්පූර්ණයෙන්ම අපායට යනවා. නමුත් කොහේ හරි මේ උද්දවසට අපායට යන්නේ නේද? ඉතින් බයි. අමහදි එයාදාන කියලා. ඒ මොකද අපාය බලන්නේ. යන්න අකමැති නැත අපායට බැඳීමක් වෙනවා. යමරක් බලන්නේ. ඔය ඉන්න කපුච්චක් කරනවා ගෝතිය හැදි. අරවම බලන්නේ. බොහොම සැබ ඕනේ තමයි. ඒ නිසා රාජ්‍යෝද්‍යෝගී නැතුව ඉන්දියාවෙන් බලන ඉන්දියා ඒක තමයි අපාය. අන්නේ ඉන්නේ හොඳ නැහැ. ඒක තමයි අපි දැනගන්න. ඒක අපේ දෝෂයක් නෙවෙයි. අපේ ළඟ තියෙන ශක්තියද. අපි නෙවෙයි. ඒ අපි ඒක අත්හැරලා ගත්තාම සම්පූර්ණ දෝෂ. අර ශක්තිය තමයි ඒ දෝෂකී. ඒක තමයි අපි අමාරුදාරකී. විවාහෝ වදානේ ඒ ශක්තිය අයින් කරන සුළු. ඒ හිතන පරමාර්ථී සාර්ථක කරන දෙයක්. මොකද අපි නෙමෙයි ලබා. අපට දුක් ලබා දෙන ශක්තියක් අපලයි. මේ ශක්තිය තමයි අපි කියන්නේ වස්තුවේ ජීවිතේ දුක් ලබා දෙන ඉතින් අපි දුක් නොවිඳින්නේ දැස් කොහොමද නැති ඒ ශක්තිය තියෙන දුකී කියනක සීඩාවී කියනක දුකී කියනක ඒ දුකින් ලබා දෙන්න පුළුවන්. ඒක අපිටම කියවදාලේ අපිටාන්තික මේ කියන දුක් ලබා දෙන මූලික ශක්තිය හදන්න. ඒක නැති කරන්න. ඒකෙන් ජීවිතය අරින් කරගන්න. ඒක තමයි බුද්ධිය සම්පූර්ණ බුද්ධියෙන් කරන්නේ මොකද්ද? සප ලබන සප ලැබෙන්නේ ක්‍රමය. ජීවිතයේ එකාන්තයේ දැනීම බුද්ධිය කියලා නමක් හරිද? ඒකට මේ දැනීම අපේ ළඟ තියෙන තුරු අපේ ළඟ වැඩ කරන තුරු අපිට දුක ලබා දෙන්න මොනම ක්‍රමයකින්වත් ලෝකෙ කිසිවක් මොනම දෙයක්වත් නැහැ. ඒක දැනීම අරහත් කියලා කියන්නේ මේ ශක්තිය. ඒ වැඩ කරන්නේ ඉඳ නොදී. ඒක වැඩ කරන අවස්ථාව. කියන්නේ කොහොමද? වැඩ කරන්නේ ඉඳ නොදී. ඒකට උපක්‍රම ශක්තිය ප්‍රයෝගික. ප්‍රයෝගයේ ශක්තිය ඒකට විදි ක්‍රම යෙදෙමින් අර ඒ ක්‍රියාව කෙරෙන්න ඉඳ නොදී ඉන්නක අරහත් කියලට දැනීම කැදීම. අරහත් කියන්නේ දැනීම කැදීම යන අර්ථය. ඒක ඒ දැනීම කඩපු උත්තම තමයි මේකට අපිට සාක්ෂියෙන් තේරෙනවා. ඒක නිසා අපිට සිද්ධ වෙනවා කවුද මේක කඩපු කෙනෙක් ලෝකේ හොඳ පැහැදිලිවම කියලා කොයින කොටත් හමුන්නේ නැත්නම් දුකන්නේ විද්‍යාන් දුක.
ඒ මොකද බුදුහාමුදුරුවෝ ගැන අපේ දන්නේ ඔය කියන දේ කරගත්තාම ඒ අරහත් ත්‍ත්වය ආවම ඒ ජීවිතේ ජීවන සමුදේ අපිට බුදුහාමුදුරුවෝ ජීවිතේ දෙන්නවා මොනම තැනකදවත් ඉදිරියේ පැතුමේ අමාරුවේ අනාගතයේ කියන සෝකේ කියන මොනම දෙයක්වත් තියෙන්නේ අවුරුදු 45 තුල එක තත්පරයක්වත් උන්වහන්සේ ජීවිතේ තුළ පිළිගන්නවා. ඒකට හේතු අප්‍රමාණයි. මේ කේවල විපස්සනා. ඒ කියන්නේ ජීවමානයේ ජීවිතේ පාවිච්චිනේ ඉතාම සතුටුදායක. ඒක අපි අපේක්ෂා කරන දේ ඔකයි. අපිට හැමතැනදීම සන්තෝෂ වෙනවා. අපට ඕන කරන්නේ. ඒක සන්තෝෂයෙන් ඕන ඉන්නෝන අපි. ඒ සන්තෝෂයෙන් සකස් කරගත්ත උත්තරය මේ ජීවිතයේ බලනකොට අපි බලාපොරොත්තු වන දේ උන්වහන්සේලා කියනවා. එහෙමනම් උන්වහන්සේ කරපු දේමක් කරන්න ඕන ඒ සත්‍ය නෙමෙයි. එහෙම නැත්නම් කාර්යීනවත් ඒක ජීවිතේ කාර්යීන නැහැ. ඒ තමයි අරහත් ගුණය අනුස්මරණය කිරීම. දැන් පුද්ගලයේ ජීවිතේ වේදනාව ඒ පුද්ගලයා සම්බන්ධය කලී අයිතික කලී එයන් සමස්ත කිසි වැඩ කරන එක නැවැත්වීම කියන මේ ක්‍රියා යම් කිසි පුද්ගලයෙක් කරන්න ලෑස්ති වෙනවා නම් අන්නේ ලෑස්ති වෙන පුද්ගලයාගේ අනුස්මරණය මොකක්ද? ඒ විදිහට නැගලා තියෙන යම් ප්‍රධාන වශයෙන් මොකක්ද? බුද්ධිය. බුද්ධිය අනුස්මරණය කරන්නේ. මොකද බුද්ධිය ලබාගෙන ලක්ෂණයක් ගැන මෙයාගේ අවධානය යොමු වෙනකොට ඒක බුද්ධිය පසුපස අපේ කහට බුද්ධිය ඇතියා දැන් මේ සීයේ දරාගෙන ඒක එයා සමාධි සංකාරයෙන් පිටේ දැන් දිනවා කොයි විදිහටද දැන් මොකද ඒක කරන්නේ ඒ ගැටීම හදන්න මානසික කලිතේ ඔය දැන් ඒක කරනකොට දැන් ඒක දැන් හැදෙනවා ජීවිත අදිනවා කියලා දැනගන්නවා නම් ඒ බුද්ධියටයි මූලික අත්‍යවාර බුද්ධිය සකස් වීමට උනා කරන අදනම අන්‍යයා අනුජාන කරන අවස්ථාව තමයි බුද්ධාගමට පළවෙනි. එතකොට මේ අන්තතිය විදන පුද්ගලයාට මේ අරහත් කියන සත්‍යයේ පිට ගන්න උපකාර වෙන ලකුණු අටක් ඒ පුද්ගලයාට හම් වෙනවා. එයා ආශ්‍රය කරන්න ඕනේ ඒ වගේ මේවා බුද්ධිය සකස් වෙනකොට නිකම්ම ඒවා අසුර උසහම්. ඒක දැන් අරහං සම්මා සම්බුද්ධ කියලා දෙවියන් පදයක් දාන. සම්මා සම්බුද්ධ පදේ අපි අනුස්මරණය කරන්නේ කොහොමද? සම්මා සම්බුද්ධ යන්නේ අපි පුරුදු විතරක්. ලෝකරාජ විද්‍යාවන්ගේ සියලු ධර්මයන් සියල්ලම අසකට අදුව කිසිවක් නැහැ අවබෝධ කළා. ඒක නිසා උන්වහන්සේ සම්මා සම්බුද්ධ. ඕක කියනකොට කවුරුහරි ආවොත් ඉතින් සම්පූර්ණ මොකද උන් කියලා. දෙන්න උත්තරයක්. ඇත්තටම අපේ සම්පදාය ඥානෙට ආදී මේක පොළා. මේ පොළා ඇත්ත අපි පිළිගන්නේ. සම්පූර්ණ කියන්නේ මොකක්ද වෙන්නේ කියලා හරියට දැනෙන්නේ නැහැ. මගේ වෙන මොකක්ද කියලා ඉස්සර දෙන්නේ. වැඩක් නමුත් බුදුහාමුදුරුවෝ ආදර්ශය අපට ඒ කඩේ අත්යෙන් අපට ලබන්නේ. බුදුහාමුදුරුවෝ ඒ කියන අරහත් සත්‍ය ජීවිතයක ගන්න උන්වහන්සේ සෑම දෙයක්ම බුද්ධියට
අදාළ වෙන ආකාරයෙන් මනාව විමසිලිමත් තේරුම් ගන්නවා. ඒක තේරුම් ගන්න තුරු අරහත් වෙන්න බැහැ. ඒ කඩේදී අර මම ඉස්සෙල්ලා කියපු කොට මොකක්ද? දැන් මේ අරහත් කියන සමාධිය හිත ගැටෙන දේවල් එක්ක යා ගැඹිරින් අයින් වෙන්න ලෑස්ති වෙනකොට යා සෑහනවල මේක ගැඹිරීමයි මේ ගැඹිරීම කියන වෙලාවකම තියෙන විදීමයි රිදීම ඇදීමයි ඒ රිදීම හැදීමට උපකාර වූ හේතු ආරතයි ඒ හේතු ආරින් විදිහටයි ඒක කරවන්න මානසික නිද ගැනීම ප්‍රතිවිරුද්ධ ධර්මයේ මේකයි ඒක දාපුවාම ඔය ගැලෙන්නේ ඒක. ඔන්න සම්මා සම්බුද්ධ කියන එකට අයිතිව උන්වහන්සේගේ ජීවිත ආදර්ශ උන්වහන්සේ කරපු තමයි අපේ ජීවිතේ කරගන්න. ඊළඟ ප්‍රයෝජනෙදී ප්‍රතිපලය ලබා ගැනීමට අපි සම්මා සම්බුද්ධ කියන ත්‍යාගෝපය අපිට අපට ගුණාන විදියට පාවිච්චි. අපට ගුණ වෙන්නේ මොකක්ද? අරහත් සත්‍යය හැදි. අරහත් සත්‍යය හැදිච්ච තැනකට අපට ගුණ. දැන් මේ ජීවිතේම අගුණ වෙලා ඉන්නේ. ඒක නිසා අපට ගුණ මොකක්ද? ජීවත් වීම ගුණ. අපේ පැවැත්ම අපට ප්‍රතිදායක. ඒකම අගුණයක් නෑ. ඒ අගුණ සත්‍යයෙන් ඉන්නලා ගුණ සත්‍යයේ පිටපත් වෙන උපකාර වෙන අර මූල ධර්මයේ වශයෙන් ගැඹීම කඩා ගැනීමට සම්මා සම්බුද්ධිය බුද්ධියට අයත් මේ ආකෘතිය විද්‍යාකාර සාර්ථක කිරීමට සමාවිතුන් දතේතු හොඳාකාර කරනවා. හොඳාකාර ආවර්තියාදී ජනනතිය සම්මුතිය කලන් ඔය මත ඉන්න හරියන්නේ හැම අවස්ථාවකදීම හැම දැනීමකදීම හැම එකක් පිළිබඳව හේතුඵල දර්ශනය හේතුඵල දර්ශනය වස්තාවකට මේ ඵලයම අයිතිවිසත් පොදු ඵලයක වීමටත් මේ විදිහටයි මා කියා කරන්නේ කියලා එතන ඉඳලා දැන් එකක්ම මනාව සමාජයේ පිටට වද්දා ගන්නවා තේරුම් ගන්න ඕන වටහාගෙන කිසිේ ක්‍රියාකාරීත්වයට පිටවනවා ඒකයි සම්මාසය හැමතියක් දැන් මොකද විදුතුනා කියනවා නම් දැන් මට යම් කිසි ඕනෑකමක් පිටතාව නම් ඒ ඕනෑකම පිටට ආපු හැටි මගේ ඉස්සේ ඇතිවෙන්නේ ඕනෑකම සාර්ථක වන තුරු මගේ සිතට තනතිලක් නැතිකම. ඒකත් මේ ඕනෑකමත් එක්ක මගේ සිත සම්බන්ධ වෙන්නේ අර ආම සත්‍යයේ බලයෙන් බව ඒ ක්‍රියාකාරීත්වය තුළින් මත කරලා තියෙනවා කියන්නේ ආම සත්‍යය. ඒකත් මේ දැනීම මත ඉන්දියමක් වෙලා තියෙන්නේ මොකද? ඒක දෙන්නකම් මේ සිත ඒකත් එක්ක අදින් වැඩගෙන ඒ සිතේ ඇතිවෙන තාප ගුණය එන්නේ වර්ධනය වෙනවා. ඒ වෙනින්ද වර්ධනය වීම නිසා ඒ සිතේ තියෙන තාපයේ උලංග බැරි තමයි අපිට තියෙන හිතු. සිත නවතින්නේ නැහැ. ඒක ක්‍රියාවට ඉඳගෙන දෙගෙන සංඛ්‍යා කරනවා. සිත ක්‍රියා කරන්න ක්‍රියා කරන්නේ මොකද්ද? සිතේ උපදවන ආපකුණේ එන්නේ වැඩි ඒ සිතින්ද තමයි අපි දුකේ. එතකොට දැන් අර සම්මා සම්බුද්ධ ස්වરૂපයට සමාධියේ කට පිළිවෙල දෙදලා මනාර මේ කාරණය අවබෝධ කර ගැනීමට යෙදෙනකොට මේ මම විදවා ගන්න මට දෙන්නේ මේ වස්තුව මගේ ඇඟේ හැක්කිලාන්නේ මගේ සිතේ ඒ පිළිබඳව ගත්ත අපේක්ෂාව නිසා ක්‍රියා කරන සිතේ විපදවන ඊගොල්ලෝ වර්ධනය එන්නේ මට ඒක ඉස්ස වෙන තුරු ඉන්නවා. ඔතේ වස්තු නෙමෙයි මට කැස්සේ මගේ සිතෙන් මම ඒ ඔක්කොම ඇවිල්ලා තියෙනවා. එතකොට මේ සිත අල්ල
ඒ වස්තුව මේ සමාධිය ජීවෙන්නේ මොකද? අර සමාධිය අදට අසාර්ථක වෙන හැම මොහොතකම ගැටුමක් තියෙනවා. සාමනයන් සෞභාග්‍යනා සෞඛ්‍යනාදී වශයෙන් ගැටුමක් තියෙනවා. ඒ ගැටුම අපිට තේරෙන්නේ නැහැ. මේ පිටපතට දෙන්නේ. ඒ ගැටුමයි ඇත්ත අර ඉතල වෙනකන් නෑ විරේදය වැඩි. ඒකේ වැඩි වෙන්නේ අරදාසය. අන්න ඒකත් ඒ පුස්තකයක් මේ කාරණේ උදාහරණ වතුනොත් ඒකෙන් ගන්න පුළුවන් වුණොත් මේ කාරණේ වෙන්නේ කියා. ඒ වෙනදේ නවත්ත ගන්න තමා ළඟට සමාතම උපක්‍රමයේ මේ උපක්‍රමයේ ඉන්නේ මොකක්ද? සම්පූර්ණ. මෙතන දැන් මෙතන පිටාදී මහා පතනක් තියෙන්නේ මොකක්ද? කොහොම හරි ගන්න ඕනේ. ඒ ගන්න විලාවක් ඇති, ගැටෙන විලාවක් ඇති. ඒ ගැටෙන විලාව වෙනකම් මට ඉන්න බැරි. ගැටෙන පිළිබඳ
අන්‍යයන් කියනවා මේ ඉස්සෙල්ලා කියන්නේ ඒක නිසා මානසික සැලෙන්නේ මේක පිළිගන්නේ නිර්මාණ කියලා ඒකට උපක්‍රමයේ හදලා ගන්න සිද්ධ ඒ යෙදෙන උපක්‍රමයේ තමයි විද්‍යාව කියන්නේ ඒ යෙදෙන විද්‍යාව කියන්නේ දුනියා කියන්නේ විද්‍යාව නාත අපලස් කරනවා කියනවා ඒක ඒ අසවතුන් දැක්වා ගන්න. නමුත් ඒ හිතාන්නේ දේවවන්ත මහා ශ්‍රේෂ්ඨ උපස්පාදයේ උත්තරීතු ඒකේ ලෝකතම විද්‍යාව දෙන්න පුළුවන් පත්‍ය උදා කරගත්ත ඉස්සමයා ඒ ඔක්කොම පත්‍ය කළා පරිහරණය කරලා පරීක්ෂණ ප්‍රවත්තලා කරා. ඒක අපේ ජීවිතයේ අදටත් අපට ඒ අපේ ජීවිතේ අපේ වාගේ ජීවිතවල මදාරෙන්ද මේ අවස්ථාවල් නිදි පක්ෂම අපි දන්නවා. මේ නිදාන කෙටක් එන්නවා දුහානියෝ පිටක දෙල එන්ට නැති. මොළම කරකට ගඩ දිනුනාන්ට ඔය අත්විද්‍යාවන් කියනවා හරකදාන අසිරම ආකාර 15ක් තිබුණා. ඒක අපි ආදර්ශයකට ගන්න. අද අපේ සිිතේ බස්කටෙන් දැනෙන මේ ආම නේ මොකද කරන්නේ ඒකට ගැලපෙන විදිහට අපි අර අනුසාරයෙන් මේ අපේ උත්සාහය දා. ඒකද අර කාරණේ පිළිබඳ පිළිවන්ත ඒක මේක කොච්චර ඕනෑ සමාවක් මම ප්‍රමාණවත් ඉන්දිවි කරගන්න යා මේ පුද්ගලයා මේ ක්‍රියාව කරනකොට එයාට පස්සේ දැනෙන්න හොඳ දැනෙනවා යම් ආසාවල් ඉදින්න පුළුවන් ඒක මේ ආසාවල් පිළිබඳ මේ රසය පිළිබඳ තාවකාලික වේලාවේ සමිතහන් මානව අවබෝධයක් නෑ ඒක ඒකට රසය නැතිව රසය ගැන කෙනෙක් කිව්වා අපිට බෑ රසයක් තියාගන්න කිව්වේ කිසිම කෙනෙකුට පුළුවන් කමක් නෑ ඒ රසය එනවා යනවා අර රසය හත්වෙනකොට ඒක ස්වરૂපේ දෙන්නවා ඊට පස්සේ ඒක යනවා ආපහු ඒක හප්පන්න ඕන දැන් අරකටම තමයි දැන් ඉස්සරහා යනවා අර කියහම යනකම් අතුල්ලන්න වෙන්නේ වෙන්නේ අර රසය නවත්තන්න බෑ තමයි ඒ පිටුන කියනවා දෙනවා අන්නේ විදිහට මේවා කරනකොට ඒ මොකක්ද අර බුදුහාමුදුරුවෝ ගාන විද්‍යාවනකට අතුලිස්තරන ධර්මات ආදර්ශයේ තිබෙන ඒ අනුසාරයෙන් සමන් හිතන මේ අවස්ථාවේදී රසයෙන් තමයි මොන්නේ මේ අවස්ථාවේදී නිදි විද්‍යාව නොවරදින ක්‍රමය යොදමු ඒ යොදපු ක්‍රමයට අනුව හැසිරෙනකොට එයාලඟ තියෙන්නේ අර විද්‍යාවන් කරන්නේ දැන් කාරණේට යනවා. මේ ජලසිත කාරණය ඉතින් කරන්නේ මොකක්ද? අරතිය අරහත් ගුණය තමයි. මේ අරහත් tattve තමයි ජීවිතයට ලබා දීමයි ඒක. එතකොට සම්මා සම්බුද්ධ විද්‍යාව. යදී උපක්‍රමය ගම්භීරයෙන් හේරෙන්නේ ඒ උපක්‍රමයට අනුව හැදිරීම. අනුව හැදිරීම. ඒ වෙලාවල් වල මේ අවස්ථාවල් වල යදී මේ උපක්‍රම දෙන්නේ ඒ උපක්‍රමය සාර්ථක කිරීම පිළිබඳව මේ යමෙක් වැඩ කරනවා නම් ඒ උපකාරයේ පිළිහැදිලි කරන ඒ උත්සාහය අනුව අර සමාධි ගන්ධිලා එතනින් ගලවන්න පුළුවන් ගලවනවා ඒක තමයි අරහත්. ඒකට අපි ගන්නේ අනිත්‍ය ධර්මයක් ගැන විචාරණය කතා කරන්නේ. මේ අපේ බුද්ධිය පිළිබඳව සිහිය කරන කර. අන්න අවස්ථාවේ බුද්ධිය සීමාවද හදනවාද ආදී වශයෙන් අවධානය ඒකට යොමු කරනවා. මේ අරකින් හතේ කියා
කියන්නේ ආකාරයෙන් කරනකොට එයාගේ අනුස්මරණය සිද්ධ වෙන්නේ සිද්ධ බුද්ධියෙන් පිට මොකද නැහැ. ඒකත් ඒකට කියනවා බුද්ධානුස්සතිය. ඒකයි ආත්ම එතකොට මේ බුද්ධානුස්සතියයි ඔය විද්‍යාවයි ඇති. විද්‍යාව කියන්නේ ඊට අවශ්‍ය උපක්‍රමයේ නිදි. කරන්නේ කියන්නේ යදෝ උපක්‍රමයේ කාර්යය හරි. එතකොට කියන්නේ ඒ ක්‍රියාවට ආදාළ කරගැනීමට සීල සමාධි ප්‍රඥා කියලා ඉතිසාරයි මේ පුදා. මේ ඔක්කොම යටින්නේ ඔය විද්‍යා කරන කියන කොට. ඒ වගේම සමාධිය ගැනීම කිරීමට අද උපකාරයක් ලැබෙන නිසා ඒක සමානක ගුණයි. ඒක කරනකොටම අනුන්ගේ ගුණ අනුන්ට ආවල් දෙතරම් එයාට ඒක ගුණ වුණා. ඒක රමන්සට ගුණ වෙලා ඔන්න දැන් දෙදරක් දිගට පිළිගා. මේකද අරයට පුදු වෙච්චා කිව්වේ බ්‍රේක් බොන්න කියලා. ඒක තමයි අර ගානේ මේ විදිහේ ඇතිවෙන්නේ සාපේක්ෂව කරන්නේ. අන්න එතන අපට වැරදිච්ච එක. මේ හොඳ වැඩක් කරනවා. විමුක්තිදානික කියනවා මහාවිදාන කියනවා. අපි ආවෝස්තෙන් කරලා මම විදිහට බලනවා කියන කොච්චර ජීවවල ආවනා මේ සුද්ධක්වත් මත ආත්මදානි. කතා මමනවා කියන්නේ මොකක්ද කියන කතාව අනිවාර්ය ගත්තා. නැත්තම් මහා සමාජයේ කතා ගන්න. ඔන්න විචාර කරනවා කියන්නේ දැන්නේ අපි කියන්නේ අපේ තියෙනවා. මේවහදාන එක්තරා ප්‍රමාණයකට සීමාවකට දැන් නිබ්බවයි මොකක්ද? ආවල් වෙන මේ විදිහේ විචාරයක් කරනවා. අපි අන්නෝනේ මොකද මේ දෙන්නේ කියනවා ඒක මහාත ආපියක ඒ හදිස්සියක මේ රැස්නවල ආපියක විචාරයක්. ඕකෙන් අපි කියන්නේ කිසිම කෙනෙකුට පුළුවන්. අයිදාක දෙකෙන්ද දිවිලා අහගත්ත මේක වටහා ගන්න පුළුවන්. ඒක ආගේ වත් විද්‍යාව. ඉතින් වටහා ගන්න ඕනේ උදා හොඳට දෙකෙන් කියනවා කරන්නේ නැහැ. ඉතින් හොඳට විද්‍යාව විද්‍යාවට කරන්නේ උත්සාහය කරනවා. එතකොට ආ දෙකෙන් කියන්නේ හොඳට විතර කියනවා ආගත්ත අපිට වැඩක් ගන්න පුළුවන් කියලා හිතුවා. ඒ වගේම ඒක අන්නකයි. දැන් මෙතන ඉන්න කරබරකතා සාධකයක් නැතිව. සඳහා කාල කන්දිගෙන මේ මොකද්ද ඒක කොහොමද කරන්නේ? ප්‍රශ්නා ඒක තේරුම් ගන්නකොට අන්න විශ්වාසයක් තියෙනවා. ඒකද මේ කවුරුත් ඔය ඈත්ලා නැහැ. අර කල්යාණ ප්‍රතිපද කරා ප්‍රමාණයකට ගහලා ඉන්නේ. මේ පහතේක සමාජගමනය කරන්නේ. තමයි අපිට කරුණාවක්. අපි මොකද නැහැ නිකන් හොබස්සගේ මිනිස්සු නාමයි. මේ අතුරුක අපිට ගාන්නේ අපේ නම් කොහොමද යනවා. ඒ කෙරෙන සමුදාකාර ආදෝෂ ගැටි මොකක්ද හරිය කරගන්නේ මොකක්ද දැනගත්ත කර්මලෙ කරගන්න. ඒක අපි කියන්නේ දැනගන්න තියෙන අවස්ථාවක ඒක අපේ ළඟ තියෙනවා අරහත් ගුණයක් තිබුණා මොකද අපි හදන්නේ තුනෝ මේ සම්බන්ධතාවය වෙනද සම්බන්ධයේ කඩන විදිහේ වෙනවා. ඒ අරකයි සිිතේක ඒ බුද්ධියනේ මේ බඳගන්න විදිහට අපි කරගන්න බැහැ. අපි මේ නිලතේ නේද තාවක් වෙනවා. ඒක නිසා අපි ඒක මුතුදුස්සෝනේ මේ අවුරුදු මුතුදුස්සෝ කරාබමාන කරනවා. නොදන්නවා කියන්නේ ඒ කෙනෙක්ගේ දැනගෙනකට කරන කොට අදාකාර ආර්ථක උදා. එතකොට දැන් සුදුත කියන පදේ ඊළඟට දාලා. ඒ මොකද ඒ ළඟට අපිට තේරෙන්නේ මොකද කියන්නේ මනහ ගමක් නැති. මනහ
යහපත් ගමනින් යොත් අවසන් කියන මේ අදහසයි මේ සුබ කියන පදයෙන් මේ මනාව කියන්නේ හොඳ සමාජ යහපත කළකන විදිහට මගේ ගමන මොන ගමන සංකාර ගමනේ කියවම අපි ආරම්භ වෙන්නේ මේ විදිහටමදියා පහතරියන් අන්න එක සංකාරය උන්දලෙන්ද ඉස්සපනින්නවා කියන්නේ එක සංකාරය ඉතින් තව සංකාරය කියන්නේ අර බලින් තමයි නමුත් අපි සංකාරය කියන්නේ එක පහළ වෙලා නිදිස්සේ දවසිලා නිදිස්සේ තව ටිකක් පහළ වෙන්නේ අර මුරුන්තරේ සිටින සත්‍යය ඊළඟ හිතට බෝ කරමින් මේ පිටම ඒකට කියන සංසරණය ඒකත් මේකට මේකත් අරකට ඒ එක්කාසු කර කර යන්නේකට කියන සංසරණය ඉතින් අපි විතරම සංසාරය කියනවා ඒ සංසරණය තමයි අප්පාම්දෝන ඒක හොඳින් සංසරණය ඒ ගමන යනවාද මොනකට යනවා හොඳින් නරකට යනවා විදි තමයි විදි අමාරුයි විදි සම්පූර්ණ දදා තමයි නරකට යනවා හොඳට යනවා නම් මේ සංසාර ගමන කිසිම දෙයක් නැහැ දක්ෂමක් නැහැ පිළිගැනීමක් නැහැ ආරක්ෂාවක් නැහැ හොඳට යනවා ඒක දැනගන්න ඕනේ. ඒක සංකල්පනය නිසි අතට සත්‍යවත් දායකට හරවපුවාම අන්නයාට විසම්ම හිතෙන්න දැන් මේ පිට කියන්නේ හොඳට යනවා. හොඳට ගමන් කරනවා. ඔය කාර්යක්ෂමත් ඒ හොඳට ඒ ගාඩි මුදලා අධිගත කරගන්න දෙන්නේ කොහොමද කියන්නේ කොහොමද කියන්නේ ඉතින් වැඩ කරනවා බොහෝම හොඳයි ඒක කප්පියේ කියනවා අන්න හොඳයි මේ වැඩ කරන්න ඕන කියන්නේ අන්න මේ විදිහට තමයි අපේ ඉන්නවා අර හලහත් පිළිතුරු දැන් මේ කාර්යයක් සම්පූර්ණ අවුරුදු අන්න අදුපාදින කිව්ව මේ සිද්ධි ගමන් කරනවා කියලා එයාට තේරෙනවා අන්දමින් ඒ ගමනම ධම්ම විද්‍යාලය කියනවා. අන්නේකට කියන කාර්යය තමයි සුබත. කරන්නේ. ඔයා තමයි කොටස්. දැන් යනවා හොඳයි කියන්න පුළුවන් වෙන්නේ. මොකද යනවා හොඳයි. ඔන්න දැන් මගේ බැඳීම් මගේ බව මේ විදුන් නැති කිසි ගමන් වේදනසේ. ඔන්නේ තේරුණා මගේ පිට විදුන් නැතුව මගේ පිට ගමන් කරනවා. ඒක බුදුහාමුදුරන් ගමන් කරනවා. ඒක තමයි අපි දන්නවා. ඒක උන්වහන්සේ මේක හොඳට ගමන් කරලා පරිනිර්වාණයට පත් වෙනවා. දැන් මාක ලෝකෙත් ඒකට උන්වහන්සේගේ ආදර්ශය තමයි අපි ගත්තේ. ඔය උන්වහන්සේලා මෙහෙම කියනවා උන්වහන්සේ සුදුසුයි පරිමජීවිතය කියන්නේ කිසි නෑ. අපේ ළඟේ සුදුසු ගුණය මේ අපේ ප්‍රමාණය හැටියට ගමන් කරනකොට අනේ දුක්ඛාම මේ විදිහට මගේ මේ දුක්ඛ පිටේ මුක්තිය දක්වනවා. උන්වහන්සේගේ මත්තමට ආස්ත කොයිතරම් යක්තියෙන්ද මේ යන්නේ ඒ ශක්තිය හොයාගෙන කියලා මේ මගේ පිට දැන් යන්නේ ඒ ලෞකික ගුණ හොයාගෙනයි යන කොටස් සැපයි යාත්‍රා. ඒක නිසා සත්‍යයක් කරා ගමන් කරන බව මේ ළඟ හැටියට දැන් බරාජින දෙන මේ කතාව යන්නේ මේ කතාවේ හැටියට මේ තරක් තිබෙනවා. ඒ ගමනේ ඉන්න පුළුවන් කියලා මේ මුලින්ම දැනගන්නවා ඒ තරක් මේ සම්මන්ත්‍රය ඒ කොහොමද ඒ තමයි අපිට මොන්දියෝ කරතුන ඉතින් ගන්නවා ඒ හම්බතම තමයි ගන්නවා බොහෝ දැන් කුරුකාර අර අරක්යලෙන් දැන් උත්තමකට
ඉලක්කම් කරන්නේ නියම දෙන්නේ අර මුල්ලාම දිගටම හදින්නේ ඒ වහගන්නවා මෙයා එක්කම ගන්නේ මොකද තමයි අන්නේ වගේ අපේ සිිතේ අර ආසන්තිය දැනකට අන්න ගන්නම් ළඟින් කියනවායි ඒ විදිහට කියනවා මාවාද සදාකාලික සත්‍යදෝ යතුන් දෙන්න යන්න පුළුවන් මේ විදිහ තමයි යන්න ඕන කියලා හිතන් අන්නේ ආයය යහපත් ගමන් මාර්ගය කාදිතේ වෙනවනම් අන්නේ සත්‍යයන් ඒ විදිහේ බුද්ධිය එතකොට ඉස්සරහ ඒ බඩන්න දී කරනකොට ඔහොම ඒ මන් කරන්නේ ඒ යාලන් ධනතවද එන්නේ අරක මමත් ඒක ගන්න එතකොට ඒ සුදු කියන්නේ පදේ සානුකූල සමාධි ඒ සත්‍යයේ දකිනකොට එයා ලෝකවිද්‍යාවෙන් ලෝකවිද්‍යාව අපි බුදුහාම දැන් අපි විද්‍යාවෙන් දෙන්නේ ඉන්නහන් අනන්ත සත්‍යවල ඉන්න දායකත්වය ඒ ලෝකවිද්‍යාවේ අපි දැන් ආරම්භ පාවිච්චි කරන හැටි උන්වහන්සේ මහා නර ජනගහනය උන්වහන්සේ ඉන්නතරම් වූ උන්වහන්සේ ලෝක පිළිබඳ සාමියක් උදා ඒක කියන්නේ මොකද තමයි ඒකත් කරගන්න බුදුහාමුදුරුවෝ ලෝක විදිහට එහෙනම් ලෝක කියන්නේ විදිහට සත්‍යය කියලා අන්‍යෝන්‍ය සත්‍යයක් නිරූපණය කරන්නේ අතිශය කරන දෙයක් කියන්නේ ලෝක විද්‍යාව සම්පූර්ණ කියන්නේ විද්‍යාවේ මුලින්ම සීල තත්ත්වය අත්දැකලා අනිත් තත්ත්වයක් ඉදිරිපත් ඒ තත්ත්වය අත්දැකලා අනිත් තත්ත්වයක් ඉදිරිපත් ඒක නිරන්තරයෙන්ම මේ සිිතේ ක්‍රියාකාරීත්වයයි ලෝක සත්‍යයේ ඒකට විද්‍යාවේ මේ පිළිබඳව විද්‍යාව කියන්නේ අතු ඒ පිළිබඳව අතු ගන්න මොකක්ද අතු නේ और जन्म मध्य विषय रोग दोष मोह नत्व लगित के जीवन में तक बहुत ही सिखाएगा पता है रोग दोष मोह है क्या मतलब रोग दोष मोह नत्व जगह है दाद में उन लोग यार उन्हें आगे भी काम करना हम देना लगित के जन्म लगित के साधना लगित के सत्य लगित के जन्म में අත්තන සම්පූර්ණ නූතන කිරීම. අන්‍යතන ආපුහාම මේ විද්‍යාවේ සිට අලෝභ, අදෝස, අමෝහ. අලෝභ, අදෝස, අමෝහ. මේ අලෝභ, අදෝස, අමෝහ සත්‍යය මගේ සිටට ලැබුණේ අහවල් මතලයක්. මොකද ලැබුණු ගන්න නැත්නම්. ඔබ තමයි මේ බෞද්ධ හදන. ලැබුණු ගන්න නැත්නම් ඉන්න පුළුවන් නෝ නැත්තම් බෑ මරණත් පිළිගන්නේ ඉන්නකම් කොහොමද මම පිළිගන්නේ ඔච්චර හැබැයි මේ එන්නේ ගන්න අපේ ස්ථානෙන් කලින් ඒක හොඳ බව නාදන් ලැබුණොත් නඩගොන මේ විදියම අන්නේ විදිහේ රෝග දෝෂ මොහොත පිට ආගේ පවතින බව මාතේ අපේ පවතින බව දක්වනවා या මෙන්න මේ මතයව මා භාවිත කළොත් ඊළඟට මේ මතයම භාවිත කරලා ඊළඟට එන්නේ බලන්න. මේ මතයේ ඉතිවිදට හොඳින්ට ආනින්න ඕනේ. ඒක පිටේලා භාවනා කරලා ආගමන් භාවනා කරලා සත්‍යය අපිට ඒක වැඩක් නැතුව නිරන්තරයෙන් භාවනා කරලා ජීවන කලින්දී කොන්නෝසරිය. අන්නේම එයාලා කියනෝන අර මතක කියනෝන ඒ මතක ගන්න ක්‍රියාව කරනකොට එයා හැමෝම දන්නවා ඒ නිරන්තරයෙන් වෙනස් වෙන විදිහට නරක පැත්තට වෙනස් වෙන දෙන්නේ මොකද පැත්තට වෙනස් වෙන්නේ සකස් වෙන්නේ
කුසුල් දෙන්නේ අන්නේ ඒ පෙරදිය විද්‍යාවට යට කරලා නබයි. අන්න ඒක ලෝකෙදී අදින් ලෝකෙදී නවත්තන්න. ඔය කාරණා අරහං සම්මා සම්බුද්ධ විද්‍යාවෙන් සුගත ලෝකෙ. ඒකට ගුණ නැහැ. මොන ගුණද? බුද්ධිය. ඔකදයි බුද්ධියේ ගුණ කියන්නේ බුද්ධිය සකස් වීමට උපකාර කරන ඒක සාර්ථක කරගෙන සත්‍යයට සමාස උදව් දෙන්නේ මේ කාරණා. ඒක නිසා සපවත් සත්‍යයේ ජීවිතය කරලා ගැනීමට උදව් දෙන සියල්ලම තමයි ගුණ. දුක් සත්‍යයට දෙල්ලෙන සෑම දෙයක්ම තමයි අගුණ. ඒක නිසා සපතත්වයේ ජීවිතය කරගන්න උදව් දෙන සෑම එකක්ම ගුණ විරකටයි. ඒකට කියන්නේ මේ අනුස්සති ධර්ම වල බුද්ධානුස්සති කොටස් පහක් අන්නතර කියන මේ කොටස් පහ සම්පූර්ණ කොටස් පහ නැත. එක කොටසක් කියනවා. ඒක අර ජීවිතේ ප්‍රයෝජන ගන්න දවස් නලදී කියන්නේ. නමුත් මේ ඔක්කොම නමේ ඔය ක්‍රමානුකූලව කියන්නේ මේක පිළිගන්න මේකත් පිළිගන්න සාහයෙන් නිවිතියයි ඒක පාලනය කරන්න නිවිතියයි කියන ගමන් ක්‍රමය බලන්න නිවිතියයි ඒ ගමන් ක්‍රමයේ පාලනය වීමට බාහිරින් විරාගති දුක්ඛමේ මේකයි ඒලා ඔරා ඔක්කොම දුරු වෙලා එනකොට අන්නේ ආ දැනනවා මම ඔන්න අපිට ඉන්නේ ඒකනාවේ අපට සම්පූර්ණ දැන් තම තමන්ට ඕන ප්‍රශ්නයක් තියෙනවා නේද? ආන්නේ තාක්ෂණික පදන මාමුන අත්නාකරන සමහරවිට බෞද්ධ ජීවන සමහරවිට මේවා කාර්යයක් කියනවා සමහරවිට මොන ආයෙත් ආහාරයි යනවා කියලායි සමහර අය බලාපොරොත්තු වෙන දෙයක් සම්පූර්ණ තාක්ෂණික ඒ සිද්ධ කල්පනාවන්ට දුන්නේ සපවත් චිත්‍රාම්පරා චිත්‍රාම්පරා කියන්නේ බෞද්ධයන් කියන්නේ අන්තර්ගත ලබන tapi bukan karena kita bukan panik di dalam kehidupan macam ini berarti macam tu kalau kita kalau kita nak punya tuan ini memang tujuan kan mana ada dapat mungkin itu benar sesuatu karena ini lebih terang ini kalau kita karena sudah pasti kita tahu itu sudah dimana kamu kalau tahu je lagi memang ada itu juga ada daripada jadi ada ini bukan begitu ada samaan perantara kecuali dia kalau tidak ada ini kita nanti kita selain itu लोग सारा मजे फोटो यहाँ पता देना हमें ये सब नहीं ना मुर्गा मन जावा गदा हिंदी को जानते जन्म करना itu polisi misalnya roda kita arahat kamat sebenarnya itu umuman mereka kurang memang ini baunya yang ini ada di sini orang ada
ලෝක කියන්නේ ඒක ක්‍රියාවක්. දැන් ඔන්නේ ලෝක, රූප, අනිත්‍ය ආදී શબ્දකින් ඒ ඔක්කොම එක දෙයක් විස්තර කරාට ඒක කියනවා දැන් ඔන්න ලෝක. ලෝක කියවම කියන්නේ ඒ යම් කිසි ස්වરૂපයක් අසුරු කළා ඒ ස්වરૂපයක් කළා අවස් ඒ අන්‍ය ස්වરૂපයකට පත් වෙනවා. දැන් රූප කියන්නේ උත්පන්නේ. ඒකෝනේ ලෝක කියන සත්‍ය කෘත්‍ය කියන සාමාන්‍ය කෘත්‍ය වෙන කෙනා රූපනේ. එතනනේ රූපනේ මොකක්ද? දැන් අනිත්‍ය කියන්නේ ඔය විදිහේ වැඩ කරන ඉස්සින පදනම ඉස්සියෝ පවතින අර ඉන්නේ මොකද ඒක ඉස්සිර දෙයක් ගන්න බෑනේ වෙනස් වෙනවා ඒ දෙක වෙනස් වෙනවා වෙනස් වෙන්නේ ඉන්නේම විස්තරයක් නැති බව අනිත්‍යයි ඒක එකම විස්තරයක් කරනවා එකම විස්තරයක් කොටස් ඒක විද්‍යාව එක විද්‍යාවේ කොටස් දෙකක් තියෙනවා. දැන් මේ විද්‍යාව අපරාධ නැහැ කියන්නේ අල්ගාන්නේ